අංග වශයෙන් නෙවෙයි ඒ මූල සමාජයේ ගොඩනැගෙන තැන් හොයලා බලලා ඒවා සමාජයට අවබෝධයක් අරගෙන සාමකාමී ආර්ථිකයක් ගොඩනගා ගන්න දරන උත්සාහයක් තමයි මේ දේශේන රාජ්‍ය මින් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ධෘතරාෂ්ට්‍ර විරෝධපක්ෂ වෛශ්‍රවණ ඒ සතරවරන් දෙවිගොල්ලන්ගේ ප්‍රකාශිත පාලන ක්‍රම ඒ ආගම් යටතේ තියෙනවා. ආගම් යටතේ ඒ ශ්‍රාවකයන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඒ දේ ආරක්ෂා කරගන්න හැම කෙනාම ආයුධ බලය ධන බලය ලබාගෙන බුදානමි හැම වෙලේම ආරක්ෂාව ගැන කලකගෙන ඉතින් ඉදිරියට යන බව තමයි පේන්නේ. එතෙන්දී අපට සාමකාමීත්වය ඇති කරගන්න මේ ධර්මතාවයේ ලෝකෙට ඉදිරිපත් කරන මූලික ආරම්භක කටයුතු තමයි මම මේ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැටුම්කාරී තත්වයකින් නොවේ පරාක්‍රමබාහු රජතුමා තමයි ඉදිරියට යසෙන් රාජ්‍ය හැටියට ඉන්නේ. අවශේෂව ඒ ඥාන මට්ටමට මතුවෙන ලක්වලේ නිහාස්‍ය බෝධිකින් මතුවෙන බොහොම දෙනෙකුට ඒ තනතුරේ සිංහාසනේ කටයුතු කරන්න ලැබෙනවා. නමුත් මේ ආඥාදායකත්වයේ ඇති කරගෙන මේ විදිහට වෙන්න ඕන කියන පාලනයක් ගෙනියෑම ශාසනයේත් නැහැ, දේශෙන් රාජ්‍ය තුලත් නැහැ. අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ කරන්න සිතුවිලි වල ස්වභාවය අනුව ඊට කඩ ලැබෙනවා. ඉතින් ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ අපේ භූමියට අතක්ගත් වෛශ්‍රවණ දෙවියෝ ශාසනයට අරගෙන බොහොම සේවාවක් කරපු නිතාන් කල් සේවාවක් කරපු වෛශ්‍රවණ දෙවියන්වෝ දිවස් බලයේ තුල අඩුවක් තියෙනවා. යුද්ධය කියන්නේ සාමකාමී කටයුත්තක් නෙවෙයි. සාමකාමී කටයුත්තක් නෙවෙයි. තමුන්ගේ ජයග්‍රහණය උදෙසා සියලුම හැකියාවල් යොදව කරනවා. ජය සත්‍ය ජය ගැනීම තුලක් නෙවෙයි. ධර්මවාදී ජය ගැනීමක් නෙවෙයි. ඊට පස්සේ ඒ යුද බලය උනා සතහටම තම සංසාරිකව ගොඩනගාගත්ත ඒ හැකියාවල් උනා අර පාප කර්ම රැස්වීම තුළ යුද්ධය කියන්නේ පාපකාරී කටයුත්තක්. නමුත් ශාසනයේ ඒ ආරස්සාව සලකන දුන්නා මේකත්. නමුත් විරුද්ධාර්ථයේ ගොඩනැගීමේ හින්දා ඒ යුද්ධ බලය උන්වහන්සේගේ හීන වෙනවා ඉදිරි ආත්මවල. තවත් ආත්ම කීපයක් තියෙනවා උන්වහන්සේ මේ සටනට ඉච්ච අවස්ථා දුකම රජුවන්ට ඒ ශාසනික ගොඩනැගීම් කරන්න අවස්ථාව සලකා දුන්නේ උන්වහන්සේ. ඒ වුණත් මෙතෙන්දී ඥාන බල වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කුසලයේ උන්වහන්සේට අයිති වෙනවා. නමුත් සිංහාසනයේ කටයුතු මින්පස්සේ දේවත්වයේ පාර ගන්නවා. මෙතෙක් දැල් වේලාගෙන උන්වහන්සේගේ සේවකව දින්න ගන්නවා කියන යක්ෂ සේනාධිපතියන් මූලික කරගෙන සිංහාසනය පවත්වාගෙන ආවේ උන්වහන්සේ. ඉතින් ඉදිරියේදී මෙතෙන් සිට දේවත්වය බලාපොරොත්තු වෙනවා මේ ශාසනය ගොඩනැගී කිරීම තුළින් ධර්ම බලය ධර්මය ගොඩනැගීමට. ඊට ධෘතරාෂ්ට්‍ර දෙවි රජ තමා මහෞසේතුන් කියලා මිනිස්සුන්ට දෙවි. එයත් දිවස් බල ඇතුව කරපු ප්‍රකාශන කීපයක් තියෙනවා. දිවසින් කරපු ප්‍රකාශන. මේ දැය හම්බ වුණේ අර අපි කියන සමාජවාදී. ඒ කියන්නේ ඒ රටේ පීඩාවටපත් වෙලා හිටිය අධර්මයට ඒ කියන්නේ ධර්මවාදී පැත්තට ගොඩනැගීමේට මඟ පෙන්වීමක් හැටියටයි දේවත්වයේ ඒ ඉඩ දීලා තියෙනවා.
ඉංග්‍රීසියට ආක්‍රමණ ප්‍රතිපත්ති ගෙනියෑම මාක්ස් ධර්මවාදීන්ට හෝ ආක්‍රමණ ප්‍රතිපත්තිය මේ සත්වලින් තුරන් කිරීමට තමයි ධර්මවාදී ප්‍රතිපත්ති ගොඩනැගීමට තමයි දේවත්වයේ බලාපොරොත්තු වෙන්නේ. සංස්කෘතිය හරි ආර්ථික හරි යුද බලයෙන් හරි දේශ ආක්‍රමණය කිරීම වළක්වා ගැනීමේ පරමාර්ථය ඇතුව දේවත්වයේ ධර්මයේ ප්‍රචාර කිරීමේ අධිෂ්ඨානයේ කටයුතු කරනවා. නමුත් ආඥාදායකත්වයක් ඇත්තේ නැහැ. සිතුම් පැතුම් අනුව කරන කටයුතු වලට විශ්ව බලවේග, ඒ කියන්නේ දැන් මේවට අධිග්‍රහිතයි විශ්ව බලවේග වසවර්ති බලවේගය, ඊශ්වර බලවේගය, ඒවට අධිග්‍රහිත දේවි ගොල්ල. ඉතින් ඒ බලවේග උන්වහන්සේලාට හිමි බලය මේ ගොඩනගන සමාජයේ ගොඩනගන්න බලාපොරොත්තු මේ ධර්මතාවයේ ගොඩනගන්න බලාපොරොත්තුවට විරුද්ධව එන සියලු බලවේග වලට එරෙහිව කටයුතු වෙනවා. අපි මේ ඒක ස්වභාව ධර්මයේ හැටියට කටයුතු වෙන්නේ. ඉතින් ඒ අනුව මහා වද්‍ර කාලේ කියන්නේ දේව මෑණියන් වහන්සේලාත් කාන්තාවක් විශ්වයේ දුර්ගම බලවේගයක් සෙරිනා රොඩ්රිගස් ඒ වගේම ජින් ඩීස්කින් දිවස්පල ලබලා බටහිර උත්පත්ති ලබාපු උනාගලා තුමියන්ලා යේසුස් වහන්සේගේ ඒ ධර්ම දේශනා කරපු සාතු වහන්සේගේ ශ්‍රාවකාව. එතකොට බුද්ධ ශ්‍රාවකාවන් හැටියට මහා වද්‍ර කාලේ සද්ද සිද්ධ සල්පත්තිනි අනිකුත් පාර්වතී දේවමෑණියෝ ඊශ්වර දෙවියන්ගේ ශ්‍රාවකයෝ. ඉතින් ඒ අයගේ සේනාව මේ තුලත් ඒ කියන්නේ මේ මනුෂ්‍යත්වයේ තුල රඳවලා ඉන්නවා. ඉතින් ඒ ශ්‍රාවකයන්ට යම්කි බලපෑමක් ඇති වෙනවා නම් ඒවා ඉහළ දේවත්වයෙන් කටයුතු වෙලා ඒ බාධාවල් මගහරවන්න සියලු ඥානෙ ඒගොල්ල තුල වර්ධනය කරන්න කටයුතු සාර්ථක. කොටක් ඉන්න. හරි.